Hi guys, welcome to my YouTube channel. Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද vlog එක මොකක්ද කියලා දිගටම බලාගෙන ඉන්නකෝ. මේ සැප්තැම්බර් මාසේ මුලම හම්බෙච්ච දිගම නිවාඩුවේදී අපි ගියා පොඩි ගමනක්. පොඩි කිව්වට ඉතින් ඇත්තටම ලොකු ගමනක්. අපි ගියා කතරගම. අපි හයිවේ එකෙන් තමයි කතරගමට ගියේ. අපි හයිවේ එකෙන් එක්සිට් වෙලා ටික දුරක් ගියාට පස්සේ අපිට හම්බෙච්ච ළඟම කඩෙන් අපි රොටි කෑවා. ඒ රොටි නම් ළමයි පුදුම රසයි. මගේ කොහොමත් ආසාවක් තිබුණා එහෙම රොටි කන්න. ඇත්තටම පුදුම රසයි ඒ රොටි. අපි රොටි කාලා ඉවර වෙලා අපි යද්දි ගෙදරින් හදාගෙන ගියා ඉඟුරු දාපු ප්ලේන් ටී. අපි ඉතින් රොටි කාලා ඉවර වෙලා වාහනේ ළඟට ඇවිල්ලා ඒ ප්ලේන් ටී එකත් බීලා තමයි අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තේ. වල් තමයි කතරගම යන්න පිටත් උනේ. අපි එහෙට යද්දි හවස් වුණා. අපි ගිහිල්ලා ඉන්න තැනට ගිහිල්ලා බඩු ඔක්කොම දාලා වොෂ් එකක් එහෙම දාගෙන අපි රෑම යන්න පිටත් වුණා කිරිවෙහෙරට. අපි කිරිවෙහෙරට ගිහින් ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා මහා දේවාලෙට. ඊට පස්සේ අපි දැම්බේ යද්දි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට. අපි යන්න මේ පාරට ඇතුල් වෙන්න කලින් ඒගොල්ලෝ අපිට කියනවා මේ සද්ද කරන්න එපා, ෂටල් අරන් යන්න එපා, මේ කෑම අරගෙන යන්න එපා එහෙම කියලා ඇත්තෙක් ඉන්නවා. එයා එළියට එනවා එහෙන්න පරිස්සමින් යන්න එහෙම කියලා. අපි ඉතින් යද්දි හිත ගියා ඇතා આવොත් අපි දැන් මොකද කරන්නේ එහෙම කියලා. ඊපස්සේ අපි පන්සල ළඟට යන්න ටිකක් දුරින් කොහොම හරි ඇතා එළියට ඇවිල්ලා අපිට ඉස්සරහින් ගියපු වාහන මේ පස්සට එද්දි තමයි අපි දැනගත්තේ ඇතා ඇවිල්ලා ගියේ එළියට. ඊට පස්සේ ඉතින් අපි එයා යනකන් ටිකක් වෙලා ඉඳලා තමයි පන්සලට ගියේ. යෝගීනං සුද්ධිකාමානං පදාන කුටිමුත්තමං නීතං රතුනෝ ධාතුන් නමේ චිත්තල පබ්බතං නිසාය පටිච්ච තස්මින් දීනාසරේහි පරිසුද්ධ. දැන් අපි මේ ඉන්නේ කේරින්දට ඇවිල්ලා. කේරින්දට නම් හරිම ආසයි. ළමයි අර උඩට නැග්ගහම මුහුද එහෙම තියෙන නිසා මං ආසයි.
අපි කතරගම ගිහින් හරියටම දවසකට පස්සේ මෙන්න මෙයත් ඇවිල්ලා එයාගේ ගෙදර අයත් එක්ක කතරගම අපි ඉතින් කතරගමදි හම්බ වුණා. මෙයා මට කියන්න නැතුව හොරෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියේ කැලේ දේවාලට. එතනත් මෙන්න මෙතන හරිම ලස්සනයි. මේ බලන්නකො ළමයි මේ සන්සෙට් එකේ තියෙන ලස්සන. මම හරිම ආසයි හවස් වලට මේ විදිහේ සන්සෙට් එක බලන්න. මට නම් ඉතින් පිස්ස හැදෙනවා මේ වගේ දැක්කහම. මම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ එතනට වෙලා. ඒ තරම් පුදුම ලස්සනයි. ඊට පස්සේ දවසේ උදේම අපි ගියා වැඩිහිටි කන්ද නගින්න. දැන් ඉතින් මේ වැඩිහිටි කන්ද උඩම තමයි මම මේ ඉන්නේ. ආයෙත් දවසක අපි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.